මෙතනදී අපි මුලින්ම අපේ channel එක recovery කරන process එකට කලින් අපේ channel එක දැනටමත් hack වෙලාද සහ hack වෙලා නැද්ද කියන එක අපි මුලින්ම identify කරන් ඉමු. ඉතින් මෙතනදී අපේ channel එකක් hack වෙලාද නැත්නම් hack වෙලා නැද්ද කියන එක identify කරගන්න අපිට points කිහිපයක් තියෙනවා follow කරන්න. ඉතින් මේ points කිහිපය ඔයාලත් follow කරොත් ඔයාලටත් හැකියාව තියෙනවා ඔයාලගේ channel එක දැනටමත් hack වෙලාද සහ hack වෙලා නැද්ද කියන එක ඔයාලට identify කරගන්න පුළුවන්. ඉතින් මේ points තමයි ඔයාලගේ profile picture එක change වෙලා තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ channel banner එක name එක channel description එක මෙන්න මේ වගේ දේවල් change වෙලා තියෙනවා නම් අවසාන වශයෙන් channel එකේ email address එක change කරලා තියෙනවා නම් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාලගේ YouTube channel එක දැනටමත් hack කරලා තියෙන්නේ. හැබැයි මේකට මෙහෙම අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ channel එකට owners ලා වෙන්න පුළුවන් නැත්නම් managers ලා communication managers ලා මේ වගේ ඔයාලා trust කරන කට්ටිය add කරලා තියෙනවා නම් ඔයාලගේ channel එකට එතනදී අපිට channel එකේ studio එකට ගිහිල්ලා එතනින් add කරන්න පුළුවන් මේ managers ලා ඒ වගේම owners ලා communication managers ලා. ඉතින් මේ වගේ කට්ටිය ඔයාලා add කරලා තියෙනවා නම් ඔයාලගේ channel එකට ඒගොල්ලෝ යම්කිසි හේතුවක් නිසා channel එකේ profile picture වගේ මම ඉස්සෙල්ලා කියපු points යටතේදී ඔයාලගේ මොන හරි දෙයක් change කරලා තියෙනවද කියලා මුලින්ම check කරලා ඉන්න ඒ owners ලා managers ලා communication managers ලා වගේ කට්ටිය. ඉතින් එහෙම නැතුව ඔයාලගේ අනුදැනුමක් නැතුව ඔයාලගේ channel එකේ මේ මම කියපු දේවල් වෙනස් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ channel එක දැනටමත් hack වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට යන්න පුළුවන් point එකක් තමයි ඔයාලා අප්ලෝඩ් කරපු නැති මොන හරි content අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඔයාලගේ channel එකේ ඉතින් එතනදිත් ඔයාලගේ channel එක hack වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය මම කියපු points වලට අමතරව ඔයාලගේ AdSense account එක change කරලා තියෙනවා නම් මෙතනදී ඔයාලගේ channel එකේ email address වගේ දේවල් change කරලා තියෙනවා නම් ඉතින් එතනදී ඔයාලට identify කරගන්න පුළුවන් ඔයාලගේ channel එක දැනටමත් hack වෙලාද සහ hack වෙලා නැද්ද කියන එක. ඊළඟට අපි කතා කරමු මේ වීඩියෝ එකේ important part එක වෙන channel එක කොහොමද recovery කරගන්නේ කියන එක ගැන. ඒ කියන්නේ ඔයාලගේ channel එක hack වෙලා නම් තියෙන්නේ මේක නැවත තිබ්බ තත්ත්ව නැත්නම් ඔයාලගේ අයිතියට ගන්න විදිහට ඔයාලගේ channel එක නැවත recovery කරගන්නේ කොහොමද කියන එක ගැන ඒ process එක ගැන අපි දැන් කතා කරමු.